යාළුවනේ දැන් වෙලාව 6:00මාරයි මේ මම ඔයාලට පොඩි වීඩියෝ එකක් ගේන්න කල්පනා කරේ මේ මගේ පොඩි ගොවිපලේ අද මේ අලුත් සිද්ධි ටික ගැන කියන්න මේ ඉන්නේ මයි කිකිලි කලින් වීඩියෝ එක දැක්කම බැලුවා නම් මේ දන්නවා ඉතින් මෙයා මේ මම මෙයා ගැන කිව්වා මේ මම බලාපොරොත්තු වෙන්නේ මෙයා මේ විතර දාන එක නැති වෙයි කියලා ඒ වුණාට මේ බොහොම සතුටුදායක ආරංචියක් තියෙනවා මෙයා බිත්තර දානවා. දැන් බලන්න උදේ 6:00මාරයි වෙලා මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන්නේ. ඉතින් පේනවද දන්නේ නැහැ. පේන්නේ නේද? ඒකරම් පෙන්නන්න. තියෙන්නේ. මම බිත්තර දානවා හදපු මේ එකෙන් බිත්තර දානවා. බිත්තරත් ලොකුයි මේ අර ලේයර් RIR බිත්තරනේ. දැන් මේක උන රක්කන්න නම් පුළුවන්. පැටව ඉන්නවා. මොකද මේ කුකුලගේ එක බ්‍රීඩ් වෙනවනේ මේ ඉන්න කුකුලා හොඳට කිකිලිව පාගනවා මේ හින්දා රක්කන්න නම් පුළුවන්. ඉතින් වෙනම බ්‍රීඩ් එකක් තමයි හැදෙන්නේ. ඒක අවුලක් නැහැ මට කොහොමද මට එහෙම තමයි ඕනේ. මම කොහොමද සත්තු කලවම් කරලා එහෙම හදන්න ආසයි. මේ තියෙන්නේ ඊයේ දාපු පිටරේ මේ දෙකේ වෙනස බලන්නකෝ මේ. මේක දැන් අර කාලයක් දාන්න නැතුව ඉන්න ඉස්සල්ලාම දාපු පිටරේ තමයි මේක. ඒක හැඩේ වෙනස් දිගයි. දිග පිටරයක් දාලා තියෙන්නේ. දැන් අද දාපු එක නෝමල් එකක් ඔය සාමාන්‍ය. දැන් මේ දැන් දිගටම දාන්නේ මේ තාලේ ඒවා. මේ જાතිය අර ඉස්සල්ලාම දානකොට පිටරේ පොඩ්ඩක් නිකන් වෙනස් වෙනවා. සමහර ඒවා කට්ට නැතුව දානවා, සමහර ඒවා ඇදට දානවා. සව් බිත්තර දානවා. එහෙම තියෙනවා ඉතින්. මේ ඉන්නේ කිකිලි. මේ වැඩේ කියන්නේ මෙයා රකින්නේ නැහැ හැබැයි. RIR කිකිලිව රකින්නේ නැහනේ. මේ උදේම කුකුලා පාගලා කුකුලට බය තමයි දැන් ඔය හැංගිලා ඉන්නේ. ඔව් උදේම කුකුලා දැන් දෙපාරක් පෑගුවා එක පිට. මේකල බය තමයි මේ දැන් මේක අසල්ලා මේ හැංගිලා ඉන්නේ දැන් ඔය. සමහර යාළුවෝ කියලා තිබ්බා ඉතින් මේ කුකුළු කලවම් කරන්න හොඳ නෑ අනම්මනම් කියලා. ඒක ඉතින් පොඩි ඇත්තකුත් තියෙනවා. මොකද පියෝ බ්‍රීඩ් එකක් හදාගන්න පියෝ බ්‍රීඩ් කියන ඒවා නැති වෙනවා මේ විදිහට මේ ආයෙනවා මේ කපා ගන්න මේක මාර විශයක් තියෙන කුකුලෙන් මේකට මේ කිකිලිය 4-5 දෙනෙක්වත් ඕන මේක කිකිලි මදි. පියෝ බ්‍රීඩ් එකක් හදනවා නම් ඉතින් මේ කලවම් කරන්න හොඳ නෑ. මම ඉතින් එහෙම මගේ බලාපොරොත්තුවක් නෑ. මට මේ මගේ අවශ්‍යතාවයට ඕන විදිහට තමයි මම හදාගන්නේ. මොකද මේ දැන් මම බොරු කුකුල්ලු හැදුවානේ. බොරු කුකුල්ලු සාමාන්‍යයෙන් මේ ගෙයක් දැන් මේ ගේ ගෙදරනේ මේ ඉන්නේ මේ ගේ තියෙන්නේ. දැන් ගෙදර දැන් මෙහෙම දැන් කුකුල්ලු ඉන්නකොට බොරු කුකුල්ලු හදනකොට ප්‍රශ්නයක් එනවා. දැන් ඔයාලා දන්නවා හදන කට්ටිය කුකුල්ලු බොරු කුකුල්ලු මේ රකින්න කාලේට එහෙම උන් අර මේ කූඩේ ඉඳලා එළියට බැස්ස ගමන් ඇවිල්ලා මේ ජරා කරනවා සම්පූර්ණ මේ හරකෙක් ගොම ගොඩක් විතර වගේ පපු දුම ගඳක් තියෙන පලාතින්න බෑ. ඉතින් එතකොට මේ ඒ වාගේ විච්චාම ගෙදරක හරි අමාරුයි හදන්න මේ ළමයි අනම්මන දැන් මං කුකුල්ලුන්ට ආස උනාට ගෙදර හැමෝම ආස නැහැනේ. ඒතකොට ඒක ඉතින් ගෙවල ප්‍රශ්න. ඒ හින්දා මේ ඒ පොර කුකුල්ලුයි ලොකු කුකුල්ලු වර්ග හදනකොට ඉතින් මේ වෙනම ඉඩමක වගේ ෆාම් එක වෙනම ඈතක වගේ ගෙයින් පිට වගේ ඈතක වගේ හදන්න ඕනේ. මෙහෙම ගේ අස්තිම හදන්න අමාරුයි. මොකද මේ මාර විදිහට ජරා කරන්නේ මේ කියන්නේ රකින්න කාලේ තමයි ගොඩක්ම එහෙම කරන්නේ කිකිලියෝ එහෙම. අනිත් කාලටත් තියෙන සාමාන්‍ය පොර කුකුලකින් ඇඟ බර හින්දා මේ සාමාන්‍යයෙන් අනිත් සාමාන්‍ය කුකුලයා මේ කුකුලා මේ ලොකෝට හිටියා මේකගේ තනි කරලා තියෙන පිහාටු කිලෝ 1කට වැඩිය බර නැහැ. පොර කුකුල්ලු එහෙම නෙමෙයි. පොර කුකුල්ලු මේ සෑහෙන්න බරයි මේ ඇඟ තියෙන්නේ මේ වගේම තමයි ජරා කරන්නේ. ඒ හින්දා ඉතින් මේ වගේ ගයක් ආසේ හදනවා නම් හරි අමාරුයි හදන්න මේ මොකද ඉන්නෙත් මේ පේමන්ට් වල මේ ගෙයි මේ වගේ වැරන්ඩා වල ඊට පස්සේ ගෙයි දොරකටම මේ අපි පොඩ්ඩක් එහෙම මේකන් ඉල ගෙට කොට වෙනවා. ඉතින් එහෙම තමයි ජරා කරනවා. එතකොට හරි කරදරයි ගෙදර අනිත් මිනිස්සුත් එක්ක මේ සත්තු හදන්න. හැමෝම සත්තු හදන්න ආස නැහැනේ ගෙදරක. මේ එතකොට ඒ හින්දා දැන් පොර කුකුල්ලු ප්‍රශ්නේ ඕක. ඒනොට පොර කුකුල්ලුන්ගේ වාසි තියෙනවා. මොකද මේ සතා ලොකු හින්දා උස හින්දා දැන් විලෝපික සත්තුන්ගෙන් එහෙම පොර කුකුලා ආරක්ෂා කරන්න ලේසි. මොකද සතාටම සතාගේ ආරක්ෂාව හදා ගන්න පුළුවන් කුකුලා ලොකු හින්දා. දැන් මේ
බෙන්ටම් වගේ හදනවා නම් බෙන්ටම් මෙහෙම ඇරලා හදන්න හරි අමාරුයි මේ පැති වල. මොකද මේ හැම වටේටම කැලෑනේ තියෙන්නේ. ඔය වටේටම කැලෑ තියෙන්නේ. මුගට ඉන්නවා, කලවැද්දෝ ඉන්නවා. මේ එතකොට බෙන්ටම් සතාව ඉක්මනට මේ සත්තුන්ට ගොදුරු වෙනවා. දැන් මම එහෙම බෙන්ටම් හැදුවා කාලයක්. හදපු ගාම හිටපු ගමන් කුකුල්ලුට විච්ච දෙයක් නැහැ, මොනවා වුණාද දන්නේ නැහැ. මොකද මුගට ඊට එහෙම බෙන්ටම් ග්‍රෑම් 500ක්වත් නැහැනේ. අල්ලගත්ත ගමන් ඇරයි යනවා හොයන්නත් බෑ, විච්ච දෙයක්ුත් නැහැ. ඒකෝර බෙන්ටම් හදනවා නම් කූඩු කරලම හදන්න. ඇරලා හදන්න අමාරුයි. දැන් මේ මොකද මේ එතකොට පොර කුකුල්ලුන්ගේ එහෙම වාසි තියෙනවා, අවාසි තියෙනවා. බෙන්ටම් සත්තුන්ගේ ඒ වගේම බෙන්ටම් සත්තු ජරා කරන ප්‍රමාණය බොහොම අඩුයි. මේ අනිත් සත්තුන්ට සාපේක්ෂව කියන්නේ පොර කුකුළුන්ට සාපේක්ෂව. එතකොට මේ පැත්තෙන් උන්ගේ වාසි තියෙනවා. ඊට පස්සේ දැන් මට ඕනේ මේ දෙකටම අතරමැදි බ්‍රීඩ් එකක් හදාගන්න. ඒ කියන්නේ උඟ ලොකුත් නැති පොර කුකුළු තරම් ලොකුත් නැති. ඊට පස්සේ මේ බෙන්ටම් තරම පොඩිත් නැති. මගේ අවශ්‍යතාවය මට ඕනේ එහෙම බ්‍රීඩ් එකකින් ටිකක් බෝ කරගන්න. මොකද මේ මට ගෙදර බිත්තර කඳු මොනවාන් තියෙන බිත්තර ගෙදර ගෙන බිත්තර ප්‍රමාණය අඩු කරගන්න, සල්ලි වලට ගෙන ප්‍රමාණය අඩු කරගන්න මේ එහෙම එකක් නේ මට තියෙන්නේ. දැන් අර ඉතින් බිස්නස් එකකට බ්‍රීඩ් එකක් හදන කෙනෙකුට මේ මෙහෙම කලවම් කරලා හදලා තේරුම් නැහැ. මොකද මේ එතකොට ඒ බ්‍රීඩ් එක කියන්නේ මාකට් කරන්න බෑනේ. අනික ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. ඔය මේ කලවම් නැති බ්‍රීඩ් එකක් ඉන්නවා නම් ඉන්නේ ඉතින් කැලේ වලි කුකුලා විතරයි. මොකද අනිත් හැම කුකුල් වර්ගයක්ම හදලා තියෙන්නේ සත්තු කලවම් කරලා එහෙම තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ කලවම් කරලා හදලා ඒ මොකක් හරි අදාළ බ්‍රීඩ් එකක් හදාගත්තට පස්සේ ඒ බ්‍රීඩ් එක ආයෙ කලවම් කරන්න නැතුව දිගටම හදනවා. නැතුව මේ එහෙම මේ ජාඩු ගානේ සත්තු පහකලා කලවම් කරේ නැතත් මේ ජාන හරි මේ විද්‍ය මේ කියන්නේ ලැබ් වල මේවා කරලා හරි තමයි ඒව හදලා තියෙනවා හැම බ්‍රීඩ් එකක්ම. ඒ හින්දා ඉතින් එහෙම එකක් නැහැ. තමන්ගේ අවශ්‍යතාවය තමන්ට ඕන විදිහට සත්තු කලවම් කරලා තමන්ගේ කැමැත්තනේ. ඒක ඉතින් අවුලක් නැහැ. එහෙම ඕන විදිහට කරන්න පුළුවන්. ඉතින් මේ වගේ බෙන්ටම් මේ කිකිලි අනිත් කිකිලි නම් මේ බෙන්ටම් නෙමෙයි ගම් කිකිලියක්. ඒක අවුලක් නැහැ ඉතින්. කිකිලියක් වුණොත් එච්චරයි. දැන්ට නම් පෙනුමට කිකිලියක් වගේ ඉන්නවා. හැබැයි ඉතින් කරමලෙත් පොඩ්ඩක් එනවා. කුකුලෙද්ද කියන දන්නේ නැහැ. ඒක අර පිටිපස්සේ පෙඳේ ගාවින් එනවා නිකන් උල් පිහාටු වගේ කන් ඒ වගේම තමයි කියන්න පුළුවන් හරියටම කුකුලෙද්ද කිකිලියක්ද කියලා. තාම හරියට කියන්න අමාරුයි. මේක නම් කිකිලි පොඩි එකකින්. බලමු අපි ඉස්සරහට දැන් මේ ආයි දෙයක් කියන තාරා පැටව දෙනා දුන්න යාළුවනේ හදන්න බෑ මේ මාර විදිහට ජරා කරන්න ඒ වගේම කන්න දෙන්න ඕනේ. මට අර මේ භාෂාවත් එක හරි අමාරුයි කරන්න. පුදු විදිහට මේ කූඩේ ජරා වුණා මේ පැත්ත මේ කූඩෙන් හිටියේ තරාව දෙන්න. මේ අයෙන්ද මේ පැත්තෙම නිලමැස්සෝ ඇවිල්ලා ගඳ ගහන පටන් ගත්තා. මේ ඇරලා දාන්නත් බෑ පොඩි උන් හින්දා. මේ කූඩේ මැතුළේ මම හිටියේ කන්න නම් දුන්නා මේ පුළුවන් තරම්. ඉතින් කන ගානේ අනිත් පැත්තෙන් මැෂින් එක වාය ජරා කරනවා. එතකොට මේ අනිකුන්ට අර වතුර නම් මලන් ඕන හින්දා කූඩේ දෙතයි ඊට පස්සේ මේ ගඳ ගහන්න ගත්තා. ඊට පස්සේ තාරාවදන යාළුවෙක් මේ හිටියා ගමේ යාට දුන්නා. දැන් මේ සෙට් එක තමයි දැන් මේ දෙන්න කොහොමද ලොක් කරගන්න ඕනේ මේ දෙන්න රකින්න ගත්තට පස්සේ බිත්තර තියන්න ඕනේ මුන්ට. තියලා මේ ටිකක් සත්තු ටික වැඩි කරගන්න ඕනේ. ඉන්නේ ආ කුකුලා නම් සුපිරි හැබැයි මොනවා වුණත්. අනික ඉතින් අර පොර කුකුළුන්ට වගේ ලෙඩක් නැහැ මුන්ට. මේ තාම මං පණු බෙහෙත් විතරයි දුන්නේ වෙන මොකවත්ම දුන්නේ නැහැ. මේ බෙහෙතක් කියලා මේ සේමානම් මලන් ඔය මොකවත් නැහැ. අර මේ ආරයර් කිකිල් නම් ඔය මේ බිත්තර කෑම පොඩ්ඩක් උදේට විතරක් දෙනවා. දැන් මේ කුකුලා කන්නේ කිකිලි බිත්තර කෑම ටික ගන්නේ. කිකිලි කෑව ටික. මේ ඒක අර දෙනවා. ඒක නැත්තම් උන් බිත්තර දාන්නේ නැහැ. දැන් ඉතින් බිත්තර ගණන් හින්දා මේ කාලේ මේ කෑම ටික දුන්නාට පාඩු නැහැ. නැත්තම් ඉතින් ඇරලාම තමයි උදේ කොහමද මම 6ට අරිනවා. ආය හැන්දෑ උන් කූඩේට එනකම් ආයේ වහන්නේ නැහැ කියන්නේ කූඩු කරන්නේ. බඩ මේකේ පාඩු නැහැ. මොකද බිත්තරල් ලොකුයි මේ කෑම දුන්නා කියලා පාඩුවක් නැහැ. මං හිතන්නේ දැන් මේ කවදා හරි දැන් මේක ඉදිකරන බිත්තර දැම්මොත් මේ පොඩි කිරියෝ දෙන රකින්න මේ වුණා රකින්න මේ වර්ගේ රකින්න කාලෙට අරකයි බිත්තර ටිකක් තියලා පැටව ටික බෝ කරගන්න. ජෝඩු. කුකුලෙක් වුණොත් ඉතින් මේ කිකිලිත් එක්කම තියනවා දෙන්නම්. කිකිලියක් වුණොත් මහ කුකුලා ඉන්නෝනේ. පහුරු කකා කනවා. මුන් දෙන තාම අරින්න බෑ. අරපු ගමන් මහ කුකුලා පා ගන්න පන්නනවා. ඊට පස්සේ මුංගින් කැලේ හැංගෙනවා. ඊට පස්සේ මොකක් කරන්න බෑ. බලමු ඉතින් ඉතාලට මේ තනියෙන් හරි පොර කුකුලෙක් හදන්නත් ආසාවක් තියෙනවා මොනවා කිව්වද? ඊයර පොර කුකුල් ආසාව කියන එක ඒක ඇරෙන්නේ නැහැ. ඒක වෙනම එකක් නේ. දැන් මම මේ දවස්වල Facebook එකේ ඔය අපේ යාළුවෝ දාන වීඩියෝ බල පොර කුකුල් ඉතින් බල ඉන්නවා. ඒතකොට ඉතින් ආසයි හිතනවා හදන්න. ආයි අමාරුවෙන් ආසාව යටපත් කරගන්නවා මේ උගේ තියෙන කරදරය ගැන හිතලා මේවා කරලා එහෙම හිතන එනකොට ඉතින් එකෙක් හරි හදන්න ආසයි. ගමේ ඉන්නවා යාළුවෝ ගාව.
එහෙනම් යාළුවනේ අද ඉතින් මම මේ පොඩි වීඩියෝ කෑල්ලක් ගෙනාවේ මේ පිටර දාපු හින්දා කිලි එක පෙන්නන්න. අදට මේ ගිහින් එන්නම් මගේ මේ දිගටම වීඩියෝ දාන්නම් මේ කැමති කට්ටිය සත්තුන්ට මේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අද එහෙනම් ගිහින් එන්න.